සුබ දවසක් ඔයාලා හැමෝටම මම මේ අලුත් ඉඟුරු වගාව පිළිබඳ මේ වීඩියෝ දාන අලුත් වීඩියෝ එක තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. අපේ channel එකේ දිගටම ඉඟුරු කහ වගාව පිළිබඳ තමයි වීඩියෝ අරගෙන එන්නේ. මේ වගාවන් වලට උනන්දු දක්වන හැමෝම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඟුරු වගාව සහ කහ වගාව කරන අයට තියෙන ලොකුම ගැටලු ටිකක් තමයි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපෙන් ඒ කියන්නේ දවස් ගානේ කෝල් කරලා අහන ගැටලු ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉඟුරු වගාව ඒ කියන්නේ අලුත්ම කෙනෙක් ඉඟුරු වගාව කරන්න හදන අලුත්ම කෙනෙක්ට මූලික දැනුම ටික තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. එතකොට ඉඟුරු වගාව කරන්න පළවෙනි පාරට හිතන කට්ටියට තියෙන ගැටලුව තමයි ඉඟුරු වගාව කරන්න හොඳ කාලේ මොකක්ද කියන එක. එතකොට ගොඩක් අය හිතන් ඉන්නේ මාර්තු අප්‍රේල් ওই මාසවල තමයි ඉඟුරු දාන්නේ කියලා. ඒකට ඒ කියන්නේ හිතන්න හේතුව තමයි මොකද එදා ඉඳන් අර අල ಜಾති ගොඩක් හිටවද්දි ඉඟුරු කහ වගේ දේවල් කරද්දි මාර්තු අප්‍රේල් දාන එක තමයි ගොඩක් අයට තියෙන. ඒ කියන්නේ එහෙම කියන හින්දා තමයි ගොඩක් අය එහෙම හිතන්නේ මාර්තු අප්‍රේල්ද හිටවන්නේ එතනින් එහාට හිටවන්න බැයිද? ඒ කියන්නේ වෙන මාසවල හිටවන්න බැයිද කියන ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා. මෙහෙමයි සාමාන්‍යයෙන් එහෙම කියන්න හේතුව තමයි දැන් අපේ ඒ කියන්නේ අපි ගාව මෝරපු බීජ ඉඟුරු තියෙනවා නම් අපි හිටෙව්වට පස්සේ අපිට ඒකට වතුර ටික දාගන්න පුළුවන් නම් අපිට අවුරුදු ඕන කාලයක දාන්න පුළුවන්. හැබැයි මෙහෙමයි දැන් අර මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඉඟුරු බීජ හිටින්න හේතුව තමයි දැන් අපිට අපේ කුරුණෑගල පැත්තෙන් නම් දැන් අපි මේ කුරුණෑගල තමයි අපි ඉන්නේ. ඒතර අපේ පැත්තේ වලට සාමාන්‍ය වහින්න පටන් ගන්නේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ. එතකොට මේ වැස්සත් එක තමයි අපි ඉඟුරු වගාව පටන් ගන්න. මේ වැස්සත් එක පටන් ගත්තාම සාමාන්‍ය ඉඟුරු බීජ වලට ගන්නෙත් අපි මාස 12 ගියාට පස්සේ. ඒතර අපි මේ අවුරුද්දේ මාර්තු ඉඟුරු හිටවනවා ඊළඟ අවුරුද්දේ මාර්තු වෙද්දි තමයි ඒ කියන්නේ අපේ හිටවපු ඉඟුරු ටික බීජ මට්ටමට ගන්න පුළුවන්. ඒතර ඒකත් එක්ක තමයි මේ ඒ අර මාස 12න් ගැලවෙනවත් එක්ක තමයි ওই මාර්තු මාසෙන් බීජ එනවා. එතකොට ඒක දිගට මේ විදිහට තමයි දැන් ওই අවුරුදු 5කට පිටිපස්සට මේ වගාව ගිහිල්ලා තියෙන්නේ ලංකාව පුරාම. ඒ වුණාට දැන් මේ අවුරුදු 4-5කින් නම් දැන් අලුත් විදිහට යද්දී සාමාන්‍ය මාර්තු අප්‍රේල් නෙමෙයි හිටවන්නේ. අවුරුද්දේ අනිත් කාලවල තමයි හිටවන්නේ. ඒකට හේතුව තමයි මාර්තු අප්‍රේල් ලංකාවේ ඉඟුරු බීජ හිටවනවා. එතකොට ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙද්දී ලංකාවෙම ගලවනවා. ඒතර මිල අඩු වෙනවා. ඒක හින්දා දැන් පොඩ කට්ටිය පටන් අරන් තිබ්බ දැන් පොඩි කාලෙක ඉඳන් ඒ කියන්නේ හිටවන කාලේ පන්නලා හිටවන්න. අර අවශ්‍ය මේ පාරිසරික සාධක ටික හදලා ඉවරලා වතුර ටික දාගන්න පුළුවන් විදිහට බීජ ටික හොයාගෙන එහෙම කරනවා. ඒක කරපුවාම හැමෝම ගාව නැති වෙලාවට අපි ඉඟුරු එළියට දාන්න තියෙනවා නම් ඒ වෙලාවට අපිට වැඩි මිලකට දෙන්න පුළුවන්. සාමාන්‍ය දැන් ඒක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. අවුරුද්දේ ඕන කාලයක හිටවනවා. ඒකත් එක්ක ඉතින් මිලත් උඩ පල්ලෙහා යන එක වෙනස් වෙලා තියෙනවා. ඉස්සර සාමාන්‍ය මාර්තු අප්‍රේල් වෙද්දි මිල අඩු වෙනවා. දැන් පොඩ්ඩක් ඊට වඩා වෙනස් වෙලා තියෙනවා ඉතින්. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන හිටවන කාලේ. එතකොට ඔයාලට වතුර ටික දාගන්න පුළුවන් නම් බීජ ඒ කියන්නේ හොඳ මෝරපු මාස 12ට උඩ බීජ ටික තියෙනවා නම් අවුරුදු ඕන කාලයක දාගන්න පුළුවන්. තව ඉතින් ওই මාස 9 විතර එව්වත් හිටවනවා පෙලක් අයි. පළවෙනි පාර කරන කට්ටිය දන්නේ නැහැනේ මොකද්ද හිටවන්න ඕන මාස ගාන. ඒ මොකුත් දන්නේ නැතිකම හින්දා එහෙම හිටවන අයත් ඉන්නවා. එහෙමත් ඉතින් හරියන වෙලාවල් තියෙනවා. ඒ උනාට ඉතින් 100% සාර්ථක නැහැ. එහෙම හොඳම බීජ කියන්නේ සාමාන්‍ය මාස අඩුම 11මාරවත් පැනපු බීජ ගන්න. එතකොට ඉතින් අර 180ක් විතරවත් පැලවෙයි. නැත්තම් අර මාස 14 වගේ පැනපු හොඳ බීජ ගන්න තියෙනවා නම් 12න් උඩේව ගන්න තියෙනවා නම් 90ක් විතර පැලවෙනවා. ඒක තමයි ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. ඊට අමතරව මේ වැස්සත් එක්ක දැන් ওই කළුතර වගේ පැතිවල වැස්ස වැඩිින්ද හිටවන්න පුළුවන්ද කියලා ඒ පැතුල කට්ටිය ගොඩක් අපෙන් කෝල් මැසේජ් දාලා අහනවා. ඉඟුරු සාමාන්‍ය මෙහෙමයි වැස්ස වැඩුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඒ කියන්නේ ඔයාලා මේ බලන කට්ටිය හිටවන්න හදන කට්ටිය ඉන්නවනේ. ඒතකොට වැස්ස වැඩුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දවස ගානේ වැස්සත් ඔයාලගේ පොළවේ වතුර බැස්ස ගන්න කාණු වගේ තියෙනවා. දැන් මේ විදිහට දැන් අපි මේ පාත්ති වල තියෙනවා අඩි සාමාන්‍ය 6ක් පල්ලට හදලා අඩි 6න් 6ට මේ වගේ කාණු වරලා තියෙනවා. දැන් මේ කාණු ගොඩ වෙලා තියෙන්නේ මොකද මේ ටික එක දිගට වහිනින්ද එහෙම අපිට කාණු ටික කපලා ඉවරලා හදා ගන්න පුළුවන් නම් වතුර නැදෙන්නේ නැත්තම් උල්දිය නැත්තම් අවුරුදු ඕන කාලෙක වගා කරගන්න පුළුවන්. ඔයාලා පාත්ති හදද්දි අඩි 5ක් පල්ලට වගේ හදන්න අඩි 5න් 5ට කාණු දාලා වෙන් කරගන්න. ඒතර අපිට කොච්චර ඇස්සත් අපේ වතුර ටික බහැලා යනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔය කළුතර පැති වල වගේ නිතරම ඒ කියන්නේ දවස් දෙකෙන් තුනට වහිනා වගේ ඒ වගේ තියෙනවනේ ඉතින්. ඒතර ඒ කට්ටියටත් දාගන්න පුළුවන් වතුර ටික බහැලා උල්දිය හිටින් නැති විදිහට කරගන්න. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේ මාස 8කින් ඉඟුරු වගාවක් තමයි තියෙන්නේ. මේකේ මලුත් පිපිලා තියෙනවා. මල් ටික පොඩ්ඩක් අපි පෙන්නමු. මේ මල් පිපිලා තියෙන්නේ දැන් මාස 8ක එකක්. මේ පඳුරුත් ගහනවා තම පඳුරු ගහන ගමන් තියෙන්නේ. මේ අනිත් එක තමයි මේ ඉඟුරු වගාවට යන ලෙඩ මොකද්ද කියලාත් ගොඩක් අය මගෙන් අහලා තිනවා. මොනවද සත්තුන්ගේ හානි තියනවද ලෙඩ තියනවද මොනවද කියලා. සාමාන්‍ය මෙහෙමයි සත්තුන්ගෙන් හානි කියලා ලොකුවට සත්තුන්ගෙන් හානියක් එන්නේ නැහැ. ලෙඩ කියලා ඉඟුරු වගාවට තියෙන්නේ දිලීර ප්‍රශ්නේ බැක්ටීරියා ප්‍රශ්නේ. ඕකත් මිනිස්සු දන්නේ නැති කමින් වගාව කරන්න කියලා තමයි ඒක කරගන්නේ. සාමාන්‍ය මෙහෙමයි. ඔය දිලීර බැක්ටීරියා වගේ දේවල් එන්නේ සාමාන්‍ය අපි ඔය කුකුල් පෝර එහෙම අලුත් වගේ දේවල් දාපුවම තමයි ඔය දිලීර බැක්ටීරියා එන්නේ. ඒක මේ දැන් කුකුල් පෝර ගොඩක් අය කියනවා කුකුල් පෝර තමයි හොඳම කියලා. ඒකත් එක ගොඩක් අය කරන්නේ ඔය අලුත්ම කුකුල් පෝර දානවා. ඒ කියන්නේ අද කුකුල් පෝර බිමට දාලා ඉවරලා තව දවස් දෙක තුනකින් හිටවනවා. එහෙම හිටවපුවම සාමාන්‍ය දිලීර බැක්ටීරියා ඔය දෙකම හැදෙනවා. මොකද අපි ඔකට දාලා වතුර දාන්න හැදිලා එනවා. කුකුල් පෝර වගේ දානවා නම් කුකුල් ගුමු පෝර වගේ දානවා නම් අඩුම මාස 6ක් විතර පරණ එකක් දාන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හොඳටම හොඳයි. රසායනික පෝර මොනවද දාලා ගන්න මේ සරුගතියවත් ඒ කියන්නේ රසායනික පෝර අපි කොච්චර දැම්මත් අර කුකුල් පෝර මුලින් දාලා ගන්න සරුගතිය අපිට ගන්න බෑ. සාමාන්‍ය හොඳට හදාගත්තොත් ඉතින් කුකුල් පෝර දාලා 15කින් කිලෝ 3.5 යනේවා තියෙනවා. අපි වීඩියෝ දාලා තියෙනවා. එහෙම අපි ගලවණේවුවා.
මේ එහෙම කරලා හදාගන්න. ඊට පස්සේ හිටවන්න ඕන අලේ සයිස් එක කියනවනම් මෙහෙමයි සාමාන්‍ය චූටි අල කෑල්ලක් දැම්මත් ඒ කියන්නේ ග්‍රෑම් 20 විතර කෑල්ලක් දැම්මත් පැලවෙනවා. පැලුණාට පඳුරු ගහලා එන්නේ නැහැ හරියට. ඒ කියන්නේ හරි විදියට හොඳට පඳුරු ගහලා එන්න නම් සාමාන්‍ය ග්‍රෑම් අඩුම තරමේ 45ක විතර කෑල්ලක් තියෙන්න ඕන. ওই ග්‍රෑම් වලින් කියන්නේ සාමාන්‍ය අපිට ග්‍රෑම් ගන්න නෙමෙයි අතනම වැදගත් වෙන්නේ. ওই ග්‍රෑම් 45 ඇතුලේ අංකුරෙන්න දැන් 6ක් විතර තියෙනවා. 5 6 වගේ අහු වෙනවා. එහෙම එන තරමට මුලින් එක තැනකින් අංකුරයක් ඇවිල්ලා ඊට පස්සේ පඳුරු ගාලා හොඳට එනවා. සාමාන්‍ය මාස 6 විතර වගේ. ඒ කියන්නේ 4 අතර හොඳට පඳුරු ගන්නවා. හරියට හදිච්ච පඳුරක සාමාන්‍ය පැල 35 40 වගේ අහු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වැස්සාම තමයි ඒ වගේ පඳුරු ගහලා ලොකු ප්‍රමාණයක ආවම තමයි කිලෝ සාමාන්‍ය 4 වගේ උඩරිම යන්නේ. ඉතින් එහෙම කරගන්න නම් අර පළවෙනි පාරෙන් ගුරු කරන කෙනෙක්ට මම ගුරු වලයක් හිටෙවුවා මට කිලෝ 4ක් ගලව ගන්න එහෙම නැහැ. ඉතින් සාමාන්‍ය අපි කරන සාත්තුව මේක පිළිබඳ තියෙන දැනුම ඉතින් වතුර පොර හැමදේම බැලන්ස් එකද තමයි ඉතින් එහෙම කිලෝ 4 විතර හොඳ අස්වැන්න කර යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම පැල 100ක් හිටෙව්ව එකෙන් සමහරක් පැලයක තියෙන්න පුළුවන් ග්‍රෑම් 700ක් විතර බහැපුවා. සමහරක් එකක තියෙන්න පුළුවන් කිලෝ 2කමාර. එහෙම ඉතින් එක එක විදිහට අපි දාන අලේ ඒකට තියෙන සාත්තුව පස ඔය ඔක්කොමත් එක තමයි ග්‍රෑම් ගාන කිලෝ ගාන තීරණය වෙන්නේ. තව එකක් තමයි දැන් මේකට පෝර දාන එක ගැන ගොඩක් අය කතා කරද්දි රසායනික පෝරම විතරම දෝන කාබනික පෝර විතරම දෝන එහෙම නැහැ. සාමාන්‍ය දෙකම අපිට බැලන්ස් එකේ අරන් යන්න පුළුවන්. රසායනික පෝර කාබනික පෝර දෙකම කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය කාබනික පෝර වගේ දානවා නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කුකුල් පෝර වගේ දාලා ඉවරලා මුලින්ම පොළව හදා ගන්නවනේ. පොළව කඩාගෙන ඉවරලා අඩි 5ට විතර පාත්ති දාලා උකුඩින් කුකුල් පෝර ගොම් පෝර වගේ ඒව දාලා ඉවරලා සාමාන්‍ය දවස් 7ක් 8ක් අවු වැටෙන්න හොඳට තියන්න. එතකොට ওই දිලීර වගේ දේවල් තියෙනවා පිච්චිලා යනවා. එහෙම තියලා ඊට පස්සේ පොළව හපව කලවම් කරනවා. පොළවත් එක හොඳට කලවම් කරලා තව දවස් 5ක් විතර තියලා පටන් ගන්න. ඒ කියන්නේ වගාවක් කරන්න පටන් ගන්න. අල ටික හිටවල පටන් ගන්නද. අල හිටපස්සේ දැන් අඩි 5 පාත්තියක් වගේ ගන්නවා නම් අඩි 5 පාත්තිය සාමාන්‍ය මේ දෙපැත්තෙන් අඩි කාලා වගේ අරින්න. ඒතකොට ඉතුරු වෙන අඩි 4ක් විතර තියෙන අන්නේ අඩි 4 ප්‍රමාණය හරියටම තුනට බෙදන්න. තුනට බෙදලා ඉවරලා අල කැලේ 3ක් දාන්න. එහෙම ඉද මෙහා කෙරුණා මෙහා කෙරුවට දාගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය හිටවන පළතරේ. ඊට පස්සේ හිටෙව්වට පස්සේ මොනවා දිලීර්නාශක ගහන්න තියෙනවද? දැන් ওই මිරිස් වගාය වගේ නිතරම දිලීර්නාශක බෙහෙත් වර්ග ගහන්න තියෙනවද කියලා අහලා තිබ්බා. එහෙම ඉඟුරු වගාවල් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගන්න මුලින් ගන්න බීජ එක තමයි හරි. ඒ කියන්නේ හරිම හොඳ බීජ එකක් තිබ්බොත් ඉතින් වැඩේ අවුලක් නැහැ. දැන් ගොඩක් තැන්වල බීජ කියලා දෙනවා පෙලක් අය. ඉතින් අපි දන්නේ නැහැනේ මොකද්ද කොටුවේ තත්ත්වය කියලා. ඉතින් කොටුවේ තත්ත්වය බලන්න ඕන බීජ ගන්න කලින් දන්න විශ්වාසවන්ත කෙනෙක්ගෙන් වගාව ඉන්න කෙනෙක්ගෙන් තමයි බීජ ගන්න ඕනේ. ගොඩක් ඉතින් අතරමැදිව නැතුව ඉතින් බීජ Tamanට දන්න කෙනෙක්ගේ කොටුවක් නම් ගොඩක් වටිනවා. ඉතින් ඒතර අපිට තේරෙනවනේ අපි මෙයාගේ කොටුව අපි දන්නවා මොකද්ද සත්‍යේ. ඒ කියන්නේ යව දන්නවනේ. එහෙම තැනකින්ම පොඩක් බීජ ගන්න බලන්න. අපි ගාවත් ඉඟුරු බීජ තියෙනවා. අපේ ඉඟුරු බීජ වගේ ගන්න අවශ්‍ය වෙනවා නම් මම මේ නම්බර් එක දාන්නම් යටින්. ඒ නම්බරේට කෝල් එකක් කරන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට අමතරව වගාව කරපු නැති කෙනෙක් නම් අලුත්ම කෙනෙක් නම් ඒකටත් ඒ කියන්නේ දැනුම ඔක්කොම ගන්න පුළුවන්. අපිට WhatsApp message එකක් දාන්න මම ඔය යටින් දාලා තියෙන නම්බර් එකට. ඒතකොට රසායනික පෝර මොනවද දාන්නේ කියලා දාලා තිබ්බා. සාමාන්‍ය මේවර දාන්නේ පැලපොල් පෝර. ඒක තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ. රතු කුඩු පැලපොල් පෝර, යාරමිලා, අල පෝර ඌව තමයි පාවිච්චි වෙන්නේ. ඔය අල පෝර විතරක්ම දාන අය තියෙනවා. එහෙම අල පෝර දැන් මේක අල භෝගයක් වුණාට එහෙම අල පෝර විතරක්ම දාලා කරන්නත් බෑ. ඒතර ඔය පොඩි ප්‍රශ්න වෙන්න බලනවා. යූරියක් ඒ කියන්නේ යූරියත් වැඩිපුර දැම්මුත් එහෙම මේකේ ඉඟුරු වගාවේ ගොඩක්ම කොළ පිච්චෙන රෝගයට බලපාලා තියෙන්නේ. මේ යූරියා වැඩිපුර දානවා. යූරියා වැඩිපුර දාපුවම මේකේ කොළ පිච්චෙන්න ගන්නවා. ඒ කියන්නේ කොළ පිච්චෙනවා කියන්නේ මාස 6න් විතර හොඳටම හැදීගෙන යන කාලේ කොළ පිච්චෙන්න ගන්නවා. ඒතර යූරියා විතරක්ම දාන්න යන්නත් එපා. ඊට අමතරව තව තිබ්බ ප්‍රශ්න තමයි මේ ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම තිබ්බ. මේකට දිලීර්නාශක ගහන්න ඕන මොනවද කාලවකවණු කියලා අහලා තිබ්බා. සාමාන්‍ය මෙහෙමයි. ඉඟුරු වලට ගොඩක් අය කරන්නේ ගොඩක් පැතුල ගොඩක් අය කරන්නේ හිටෝලා මොකක් හරි ලෙඩක් එනවනේ. ලෙඩක් ආවට පස්සේ තමයි කැප්ටන් හෝ මැන්කෝසෙට් පාවිච්චි කරන්නේ. අර හිටවන්න කලින් දාන දේවල් පාවිච්චි කරන්නේ හවෝ. මෙහෙම ඒක එහෙම කරන්නේ නැතුව මේ සාමාන්‍ය අපි හිටවනවනේ හිටවලා පැල වෙලා සාමාන්‍ය හිටවපු දවස් 45ක් වගේ අතර තමයි පැල වෙලා එන්නේ. ඒ පැල වෙලා ඇවිල්ලා දැන් පැලේ සාමාන්‍ය පොඩි මේ වගේ මට්ටමකට එනවනේ. ඒ කියන්නේ දවස් 45යි කොළ 7-8 එන කාලේ තියෙනවනේ. අන්නේ කාලවකවණුවේදී මුලින්ම කැප්ටන් වගේ දෙයක් මේ ස්ප්‍රේ කරනවා. වගාව පුරාම තෙමින්න හොඳ ක්වොලිටි පත්‍රෙ දෙන්න ගහනවා. එහෙම සාමාන්‍ය මාසෙකට එකපාරක් දවස් 30කට එකපාරක්වත් වගාවට මාස 7 විතර යනකම් ගහනවා නම් මොකක්ම හෝ දිලීර ප්‍රශ්නයක් එන්න තිබ්බොත් ඒ ප්‍රශ්න අපිට වළක්ව ගන්න පුළුවන්. අපි එන්න කලින් කරොත් එහෙම ඉතින් දැන් ගොඩක් අය කරන්නේ වගාවට මොකක් හරි බැක්ටීරියාවක් හෝ දිලීරයක් ආවට පස්සේ නේ වැඩේ කරන්නේ. අපිට ඒ කියන්නේ එන්න කලින්ම මේ දේ මාසෙකට සැරයක් විතර කර ගන්න පිළිවන් නම් ඉතින් අර වගාවට ලෙඩේ කියලා ලොකු බයක් වෙන්න නැහැ. ඉතින් එහෙම කර ගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. ඒකයි තව ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බ මේ මොනවද බීජ ලබා ගන්න එක. ඒකත් ඉතින් අපි කිම්ම ගන්න පුළුවන්. වතුර දාන එක වතුර ජල සම්පන්න මේ මෙහෙමයි. දැන් ඉඟුරු කහ වලට වතුර පොඩ්ඩක් මදි වුණා කියලා ගස් මැරිලා යන්නේ නැහැ. හැබැයි අස්වැන්නට බලපානවා ඒක. අපි සාමාන්‍ය ගස් මැරෙන්නේ නැතුව වගාව තියේ වතුර දාන්න නැත්තම් ඒ වුණාට අල මේ පඳුරු ගහන්නෙත් නැහැ. අල ප්‍රමාණය අඩු වෙනවා. මේකට සාමාන්‍ය වතුර ඕන පොළොව වෙලෙන්නේ නැති වෙන්න දවස් 5කට සැරයක්වත් අඩුම දාන්න ඕනේ. නැත්තම් ඔය මේ මල් ක්‍රමයේ වගේ මල් ගහනවා නම් ඒක ගොඩක්ම වටිනවා. ඒකෙන් හොඳ අස්වැන්න කර ගියයි. එව්වා ඉතින් අර පිටිපස්සටදී යනවා අපිට
ගස් මැරුන් නැතුණාට අල බහිද්දි ඒක පිටිපස්සේ තියෙන ඕන වතුර හොඳට බැහැලා තිබ්බොත් තමයි ඉතින් ඒකේ අනිත් පැත්තෙන් අපිට අරක හම්බෙනවා. ගොඩක් අය යාරමිලා දාන්න හොඳද කියලා අහලා තිබා. යාරමිලාත් ඉතින් ප්‍රශ්නයක් නෑ. යාරමිලා පැලපොල් පෝර ඌව තමයි ගොඩක් පාවිච්චි කරන්න ඉතින්. ඔය වගේ දේවල් තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර කාලවකවානුව ඔයාලට බැලන්ස් කරගන්න පුළුවන්. අර බීජයි වතුරයි තියෙනවා නම් ඔයාලා වැඩේ කරා යන්න ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය කුරුණෑගල මේ අපේ අවට ගොඩක් මාර්තු මාසේ දානවා. ওই මයියංගනේ ඔය වගේ පැතිවල දාන්නේ මේ වැස්සත් එක්ක පටන් ගන්න සාමාන්‍ය සැප්තැම්බර් මාස වගේ තමයි පටන් ගන්න. ඒ කියන්නේ මේ දැන් අපි දාන්නේ වීඩියෝ එක දාන්නේ සැප්තැම්බර් මාසෙනේ. මේ මාසේ මයියංගනේ වගේ පැත්තේ ගොඩක් ඉඟුරු බීජ අපෙන් අහනවා ඉතින් ඒ කියන්නේ. ඒ කාලේ ඒකේ පැත්තට දාන කාලේ තමයි මේක. ඔයාලට ඉතින් අපෙන් බීජ අවශ්‍ය නම් මම ওই දාලා තියෙන නම්බරයකට කෝල් එකක් ගන්න. ඊට අමතරව වගා පිළිබඳ දැනුම මම